ආයුවන් මේ ශාකය දකිනකොට ඕනෑම කෙනෙක් දන්නවා මේ ශාකයේ නම ඉරමුසු ශාකය කියලා. මේ ශාකය දැන හඳුනාගෙන කොපමණ දැනගත්තත් වැඩක් නැහැ. මේ ශාකයෙන් තියෙන ඖෂධීය ගුණය ඔයාලා තාම දන්නේ නැහැ. ඉතින් අන්න ඒ ඖෂධීය ගුණය ගැන තමයි අද මම කියලා දෙන්න යන්නේ. අපේ ශරීර සෞඛ්‍ය නිරෝගීව පවත්වාගෙන යාම සඳහා ඉතාමත් වටිනා ඖෂධීය පානයක් මේ තමයි ඉරමුසු පානය. ඒ ඖෂධීය ශාක අතරින් ඉතාම වටිනා අග්‍රගණ්‍යීය ඉහළම ස්ථානයක තියෙන වටිනාම ඖෂධීය ශාකයක් තමයි අපේ ශරීර සෞඛ්‍ය නිරෝගීව තබා ගැනීම සඳහා මෙන්න මේ ඉරමුසු ශාකය. ඉතින් මේ ඉරමුසු ශාකය අපිට පුළුවන් විවිධාකාර ක්‍රම කීපයක් හරහා භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක අපිට කොළ කැඳ එකක් හදලා භාවිතා කරන්නත් පුළුවන්. කොළ කැඳ එකක් හදලා භාවිතා කරනවා නම් මේක භාවිතා කරන්න තියෙන්නේ මෙහෙමයි. කොළ කැඳ එකක් හදලා අපි මේ ඉරමුසු ශාකය භාවිතා කරනවා නම් අපේ ශරීරයේ තියෙනා වූ විෂ නසා ගන්න පුළුවන්. ඊට හේතුව තමයි මොකද දන්නවද මේ කොළ කැඳ එකක් හදලා මේ පානයක් හැටියට ගන්නවා නම් ඒක ගන්න ඕනේ උදේ හිස් බඩට. ඒ කොළ කැඳ එක උදේ හිස් බඩට තමයි අපි ඒක පානය කරන්න ඕනේ. එතකොට ඒක විශේෂත්වයක් තියෙනවා. මොකද දැන් ඔය සර්ප විෂ ඒ වගේම අපි ආමාශයේ කල්ගත වෙච්ච විවිධාකාර විෂම සහිත ආහාර ගැනීම සඳහා ඒ වගේ අපේ ශරීරයේ යම් විෂක් තියෙනවා නම් අන්නේ විෂ මර්ධනය කර ගැනීම සඳහා අපිට පුළුවන් මේ කොළ කැඳ එකක් උදේට හදලා පානය කරගන්න. ඉතින් මේ කොළ කැඳ එකක් හදනකොට අපි සාමාන්‍යයෙන් මේකට අපේ මේ පොල් කිරි භාවිතා කරනවානේ. මේ පොල් කිරි සමග මේ කොළ කැඳ එකක් හදාගත්තට පස්සේ මේ පොල් කිරි වලට විශාල මේ තියෙන විසක් අපේ ශරීරයේ තියෙනවා නම් මේ ඉවත් වෙනවා. උදේට අනිවාර්යයෙන්ම පොල් සම්බෝලයක් අපේ මේ ආහාර වේලට ඒ බතට සූදානම් කරගන්නවානේ. ඇයි එහෙම කරේ? ඒ අපේ ශරීරයේ තියෙනා වූ යම් විසක් මර්ධනය කිරීමට මේ පොල් වල ඒ තරම් ශක්තියක් තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ ඖෂධීය ශාකයත් ඒකට එකතු වුණාම ඊට පස්සේ අපේ මේ ශරීරයේ තියෙනා වූ විස නසා ගන්න පුළුවන්. එතකොට දැන් මේ තියෙන පානේ මේ පානේ අපේ ආමාශගත පරණ කල්ගිය රෝග තියෙනවනේ. ඒ රෝග තියෙනවා නම් ඒ වගේම අපේ මුත්‍රාංශයේ මුත්‍රා ගල් දී කිරීමටත් ඉතාම හොඳයි. ඉතින් එතකොට දැන් අපේ මේ ශරීරයේ ස්නායු දුර්වල වීම සඳහා ඒ නහරවල අපේ මේ දැන් රුධිරය ගමන් කිරීම තුළ මේ අපේ නහර වියලී යාම සඳහා ඒ නහරවල තියෙනා වූ රුධිරය කැටි ගැසීම වැනි දේවල් වලින් අපේ ශරීරයේ මේ අවයවයන් හරියට වැඩ කරන්නේ නැතුව තියෙන්න පුළුවන්. ඒ අවයවයන් හරියට නිශ්චයාකාර ක්‍රියා නොකිරීම හේතුවෙන් අපිට ඒකට ඊටමත් මෙන්න මේ පානය ගුණදායකයි. මේක පානය කරාට පස්සේ මේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය තියෙනවානේ. ආහාර ජීර්ණ පද්ධතිය ඊටම පිරිසිදු කරනවා. රසවත් පානයක්. මේක හැබැයි අපි පිළියෙල කරගන්නකොට මේක අපේ පාරම්පරික අර එන ක්‍රමයට අපි පැරණි විදියට මේකට සාමාන්‍යයෙන් දරලිපක මේ විදිහේ මැටි බඳුනක් මුට්ටියක් භාවිතා කරලා මේ බේත් ඖෂධ සාදා ගන්න ඕනේ. මැටි මුට්ටියක් භාවිතා කරලා ඒ මැටි මුට්ටිය භාවිතා කරලා නියම ක්‍රමෙත් නම් හරියට මෙන්න මේ වගේ පොල් කට්ටක් අරගෙන ඒ තුලින් තමයි අපේ ශරීරයට මේක ආහාරයට පානයක් හැටියට භාවිතා කරන්න ඕනේ. ඒට හේතුව තමයි දැන් ඔය අපි ගෑස් වාගේ දෙයක එතකොට ඇල්මිනියම් වාගේ භාජන වල මේ වැනි දේවල් අපි ඖෂධ ශාක පානය කරන්නේ නැහැ ලෙඩ දුක් රෝග සඳහා. ඒ මොකද වෙන්නේ? ඒ තුලින් තවත් අපේ ශරීරයට කිමිකල් එකක් ඇතුළත් වීම තුලින් අපේ අර ශරීරයේ තියෙනා වූ ලෙඩ තවත් වැඩි වෙනවා මිසක් ඒක සමනයක් වෙන්නේ නැහැ, සුව වෙන්නේ නැහැ. ඉතින් දැන් මේවට කිසිම වස විසක් ඇතුළත් වෙන්නේ නැහැ. අපි දරලිපක් හදලා ඉවරලා ඒකට මැට මුට්ටියක් භාවිතා කරලා ඊට පස්සේ ඒක අපි පිරිසිදුව හොඳ නිරීක්ෂණයකට ලක් කරලා ඒක පිරිසිදුව සෝදලා කරලා ගන්න ඕනේ. හොඳට දෙතුන් පාරක් සෝදලා කරලා අරගෙන අපිට තවත් මේක ගොඩාක්ම මේකේ ප්‍රතිඵල ගන්න පුළුවන් මෙහෙම දේකුත් තියෙනවා. දැන් අපි මේක මුළුත් එක්කම සම්පූර්ණයෙන්ම ගලබලලා මේක තම්බා ගන්නවා නම් ජලය කෝප 8ක් දාලා ඒ කෝපට එකට සිඳවලා ඉල්ල අන්නේ ඒක කෝප උදේට භාගයයි හවසට භාගයයි සාමාන්‍ය සතියකට සැරයක් විතර බොනවා නම් අය ශරීරයේ පුදුමාකාර නිරෝගීකමක් අපිට මේ ශරීරයේ ලැබෙනවා. ඒ කියන්නේ මේ ශරීරයේ තියෙනා වූ මේ විෂ සම්පූර්ණම නැසනවා. ඒ වගේම සමේ පැහැපත්කම ඇති වෙනවා. ඒ වගේම සමේ මේ තියෙනා වූ කුෂ්ඨ තුවාල රෝග වැනි දේවල් තියෙනවා නම් ඒක සමනය වෙනවා. ඒ වගේම තමයි තවත් දෙයක් තමයි අපේ මේ ශරීරයේ තියෙනා වූ සම්පූර්ණම විෂ ඉවත් වෙලා යනවා. මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සූර්යාගේ ගමනාන්තය
යනමයි කියන්නේ අපේ ශ්‍රී ලංකාවට සූර්යයා හරිම වැදින් වාගේ තමයි යන්නේ. ඉතින් මේ කාලේට ඒ කියන්නේ සූර්යයා පාතින් තමයි ගමනාන්තයේ ගමන් කරන්නේ. ඉතින් ඒ වෙලාවට අපිට අපේ මේ රස්නේ ඉන්න බෑ. දැන් ඕනම කෙනෙකුට අපිට මේක හරි රස්නේ. ඒ රස්නේ නිසා ඇඟ දැවිල්ල ඒ වගේම මොනම ක්‍රමයකටවත් ඉන්න බෑ. අන්න ඉතින් මේ කාලේට ඊටාම මේක මේ සියලු දෙනාටම එක්කෙනෙකුට විතරනේ ලෙඩකට රෝගියෙකුට කියලා නෙමෙයි. පවුලේ ලෙඩ රෝග තිබුණයි කියලා එහෙම දෙයක් නෑ. ඉතින් මේ වාගේ වෙලාවට මේක මේ කොළ ටිකක් කඩලා කැඳ එකක් හදලා ඒ වගේම ගහක් මුලක් වැලක් එක සම්පූර්ණ මේක ගලවලා හොඳට පිරිසිදු කරලා මෙන්න මේ කීන විදියට මේක තම්බලා එහෙම බොන්න පුළුවන්. එතකොට මේක තව මේම ක්‍රමයකටත් බොන්න පුළුවන්. මේක වැඩිපුර අපි ගලවලා ගෙනලා තියෙනවා නම් ඊටාම හොඳට සෝදලා පිරිසිදු කරලා හොඳට අවුවේ වේලලා තියලා ඊට පස්සේ ඒක කුඩු කරලා ඉවරලා අපිට මේක තේ පානයක් ලයිසර ගන්නත් පුළුවන්. දැන් තේ පානයක් කියනකොට අපි උදේට සාමාන්‍යයෙන් ගෙවල් වල 1000 ගණන් වාගේ දීලා කිරිපිටි ගෑනලා කිරිපිටි එකක් නේ දැන් සාමාන්‍ය බොන්නේ. මොකද්ද අපි කිරිපිටි කියලා බොන්නේ තනිකර කිමිකල් එකක්. ඉතින් මේ කිමිකල් එක බීම තුලින් එතකොට මේ තේ කොළ වලටත් අනිවාර්යයෙන්ම දැන් පොහොර රසායනික පොහොර භාවිත කරනවා. ඉතින් ඒ තුලින් වෙන්නේ අපේ ශරීරයට තවත් වසවිස ඇතුළත් වෙනවා මිසක් අපේ ශරීරය නිරෝගිමත් වෙන්න කිසිම හේතුවක් තුල අපිට ලැබෙන්නේ නැහැ. මොනම අවස්ථාවකවත් දැන් අපි මොකද වසවිස තමයි සම්පූර්ණම ආහාරයට ගන්න පානය කරන්නේ. ඉතින් මේක වාගේ දෙයක් කරනකොට මේකට කිසිම වසවිසක් නැහැ. අපේ අර ශරීරයේ තියෙනා වූ ඒ වලින් ඇතුළත් වෙච්ච විස උනත් අපිට මේකෙන් නසා ගන්න සම්මනය කරගන්න පුළුවන්. මේ ඉරමුසු පානේ ඇදුම තියෙන රෝගීන්ට ඉතාම ගුණදායකයි. ඉතින් මේ ඉරමුසු ඖෂධීය ශාකය අපිට විවිධාකාර ලෙස ආහාරයටත් ගන්න පුළුවන්. ඒ වගේම පානයක් ලෙස පානය කරන්නත් පුළුවන්. ක්‍රම කීපයකට මම කිව්වා. දැන් ඒ ක්‍රම භාවිතා කරලා අපිට මේක භාවිතා කිරීම තුළින් පානය කිරීම තුළින් අපේ ශරීරයේ තියෙනා වූ ඒ සියලුම වසවිස රෝග නැසලා නිදුක් නිරෝගී දීර්ඝායු ලබන්න පුළුවන්. මම දන්නවා තාමත් අපේ ලංකාවේ 50%ක්වත් මෙවැනි දේවල් පානය කරලා ආහාරයට අරගෙන නැහැ. ඉතින් ඒක තමයි ලෙඩ රෝග වැඩි. ඉතින් ඒ නිසා මම ඉක්මන් වගා YouTube නාලිකාව හැටියට ඔයාලගෙන් සියලු දෙනාගේම ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා මෙවැනි ඖෂධීය ශාක භාවිතා කරන්න, ඒ වගේම පානය කරන්න. ඉක්මන් වගා YouTube නාලිකාවට අලුතෙන් සම්බන්ධ වෙන ඔයාලට තාම මාගේ channel එක subscribe කරන්න බැරි වුණා මේ දැම්ම subscribe කරලා පහළ තියෙන all notification bell icon එකත් okay කරලා like කරලා comment කරන්නත් අමතක කරන්න එපා. හොඳයි. ඉතින් අද ගෙනාවු මේ ඉරමුසු ශාකය සම්බන්ධව යම් දැනුමක් අවබෝධයක් ඔබට ලබා දුන්නා. ඒ ලබා දීම තුලින් මේක මෙතනින් මගහැර ගන්න නැතුව ඔබත් මේක පානය කරලා එහෙමත් නැත්නම් මේක ආහාරයට අරගෙන මේ අපේ ශරීරයේ තියෙනා වූ වසවිස සම්පූර්ණයෙන් ඉවත් කරගෙන තියෙනා වූ රෝගබාධ සමනය කර ගැනීම සඳහා මෙවැනි දේවල් නිතරම භාවිතයට ගන්න. ඒ අරගෙන ඔබේ ශරීර සෞඛ්‍ය නිරෝගීව තබා ගැනීම දීර්ඝායු ලබා ගැනීම සඳහා ඔබ මේ භාවිතා කරයි කියලා මම ඉක්මන් වගා YouTube නාලිකාවට ඉතා ආදරෙන් ඉල්ලා දෙන්නා. හොඳයි. එහෙනම් නැවතත් මෙවැනි ගුණාත්මක වීඩියෝ එකකින් ඔබ හමුවට එන තෙක් ඔබට නිරෝගී දීර්ඝායු වේවා.